ඖෂධීය ගුණය වගේම ගෙදරට නිවසට සෞභාග්‍ය ළඟා කරලා දෙන විශේෂ පැළෑටියක් ගැන. ඒ තමයි කුමාරිකා. කුමාරිකා කියන්නේ නිවසට සෞභාග්‍ය වාසනාව ළඟා කර දෙන ශාකයක් වගේම ඖෂධීය ගුණයෙන් යුත් ශාකයක්. නිවසක අනිවාර්යෙන් තිබිය යුතුයි. පිලිස්සුණු විගස කුමාරිකා ගැල්ලු විට දැවිල්ල ගොඩාක් අඩු වෙනවා. මේ නිජබීම කියන්නේ දකුණු අප්‍රිකාව. විද්‍යාත්මක නම ඇලෝ ඉන්දිකා. ලිරිකා කුලයට තමයි අයත් වෙන්නේ. ඇමරිකාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය යන සමගිය ආශ්‍රිත රටවල හොඳින් මගා කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඇන්ටි ඔක්සිජන් සංයෝගය වැඩියෙන්ම අන්තර්ගතයි කියලා කියන්නේ. විටමින් C, විටමින් E අඩංගු නිසා තමයි රූපලාවන්‍ය කටයුතු වලටත් යොදාගන්නේ. සමවියලීම ගැස්ට්‍රයිටිස් වලට වගේම අක්මාවේ ක්‍රියාකාරීත්වයට, හිසකෙස් වියලීම, හිසකෙස් වර්ධනයටත් බහුලව යොදා ගන්න පුළුවන්. වෙළඳ පොලේ බෝතල් කළ පානයක් ලෙසත් තියෙනවා. ඒ වගේම ව්‍යංජනයක් ලෙසත් අපිට සකස් කරලා ආහාරයට ගන්න පුළුවන්. ආහාරයට ගැනීමට පැයකට පමණ පෙර ජෙලි කොටස ආහාරයට ගන්නවා නම් ගැස්ට්‍රයිටිස් වලට ඉතාමත් ගුණදායකයි. පොත්ත ඉවත් කරලා ගන්න නැත්නම් තිත්ත රසයක් එනවා. පූටිකා පත්‍රයේ උඩ පැත්තේ යට පැත්තේ පූටිකා පිහිටලා තිබෙන නිසා පැය 24ම ඔක්සිජන් ලබා දෙන ශාකයක්. වාස්තු විද්‍යාව අනුව ගේ ඉදිරිපිට තිබීමෙන් නිවසට වාසනාව ගෙන දෙනවා කියනවා. මුල් සිරවීමෙන් ඉක්මනින් පැලය වර්ධනය වෙනවා. පැල තවත් දානවා. ඒ නිසා කුඩා භාජනයක හිටවන්න. මෙන්න මේ විදිහට මතු පිටපස් වැලි කාබනික පොහොර සමවගෙන මිශ්‍ර කරලා පැලේ සිටවන්න. සතියකට වරක් පමණක් ජලය දාන්න. මොකද ජලය වැඩි දැම්මොත් පතු කුණු වෙන්න බලනවා. පත්‍ර ජලය රැඳෙන්න දෙන්නත් එපා.